ළමයි අද අපි එකතු වෙන්නේ 10 වසරේ 28 වන පාඩම වන නිර්මාණය පාඩමත් එක්ක. හරිද? නිර්මාණ පාඩම කියද්දී අපි ඉස්සෙල්ලම මේ 10 වසරේදී කතා කරන යන නිර්මාණ පාඩමේදී අපි බලන්න ඕන මොකද්ද පතයක් කියන්නේ කියලා. හරිද? පතයක් කියන්නේ ළමයි මොකක් හරි චලනය වන ලක්ෂයක ගමන් මාර්ගය. ඔයාලා දන්නවා පොල් ගෙඩියක් දැන් පොල් ගහේ උඩ ඉඳන් වැටෙද්දි අන්නේ පොල් ගෙඩිය චලනය වන වස්තුවක් වෙනවනේ. අන්න එයා චලනය වන ගමන් මාර්ගයත් අපිට පතයක් කියලා කියන්න පුළුවන්. මොකක්ද එතකොට පොල් ගෙඩියේ ගමන් මාර්ගය නැත්නම් පොල් ගෙඩියේ පතය. ඊට පස්සේ අපි දන්නවා බෝල් එකට බැට් එකෙන් ගැහුවම ක්‍රිකට් ගහද්දී එම ඒ බෝලේ යන ගමන් මාර්ගයත් එයාට දාන පතය. අන්න ඒ විදිහට මොකක් හරි චලනය වන දෙයක ගමන් මාර්ගය තමයි අපි පතයක් කියලා කියන්නේ. හැබැයි ඒ මම දැන් කියපු උදාහරණ දෙකම ත්‍රිමාණයි වෙනේවනේ. හැබැයි අපි ගණන් වලදී සලකා බලන්නේ එකම තලයක තියෙන ලක්ෂයක. කියන්නේ එක තලයක. මේ බෝඩ් එක නම් අන්න ඒ බෝඩ් එක කියන තලේ චලනය වන ලක්ෂයක ගමන් මාර්ගය වගේ දේවල් තමයි අපි පතේ කියලා කතා කරන්නේ. ඒකෙත් අපි පළවෙනියටම ඉගෙන ගන්න ඕන පළවෙනියටම නෙවෙයි. අපි ඉගෙන ගන්න ඕන පත වර්ග හතරක් තියෙනවා මූලිකව. පළවෙනියටම අපි ඉගෙන ගන්න පත වර්ගය වෙන්නේ නියත එක් ලක්ෂයක. එක් නියත ලක්ෂයක. එක් නියත ලක්ෂයක. එක් නියත ලක්ෂයක ගමන් මාර්ගය. මෙහෙම කියන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට ඔරලෝසුවක් ගමුකොල්ම. අපි දන්නවා ඔරලෝසුවේ කටු තුනම හයි වෙලා තියෙන මේ මැද ලක්ෂය තියෙන්නේ. ඒ ලක්ෂය සහ ඒ කටුවක තුඩ තියෙන්නේ මේ තුඩ අතර. ඒ තුඩ ගමන් කරන ගමන් මාර්ගය කියන්නේ මොකක්ද? රවුමක් නේද? හරි නේද ඒක? නියත ලක්ෂයකට සාපේක්ෂව සමදුරින් ගමන් ගන්නා ලක්ෂයක් තමයි ඔරලෝසුවෙත් මේ විදිහට මේ ලක්ෂය සාපේක්ෂව ඔරලෝසුව කටුවේ තුඩ. සමදුරින් මෙතෙන්ට ගියත් තුඩට තියෙන දුර සමානයි. දෙන්න ගියත් සමානයි මෙතෙන්ට ගියත් සමානයි. අන්න ඒ විදිහට එක් නියත ලක්ෂයක සිට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයක පතය කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ වෘත්තයක්. මේ වගේ නෙවෙයි. ලස්සනට යන්න මේ වගේ වෘත්තයක්. එහෙනම් අපි ඉස්සෙල්ලම කතා කරනවා එක් නියත ලක්ෂයක සිට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය කියන්නේ වෘත්තයක්. ඒකෙදී මේ කේන්ද්‍රය වෙන්නේ මොකක්ද? අර නියතව තියෙන ලක්ෂය. කේන්ද්‍රය වෙන්නේ නියත ලක්ෂය. අරය වෙන්නේ මොකක්ද මේ වෘත්තේ? අන්න ඒ සමදුර නේද? අර චලනය වෙන ලක්ෂයට තියෙන සමාන නියත දුර. තමයි ඒක අරය. එතකොට අපිට පළවෙනි එක කියන්න පුළුවන් එක් නියත ලක්ෂයකට සාපේක්ෂව සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වන්නේ වෘත්තයකි. එතකොට රවුමේ අරය වෙනවා ඒ නියත දුර, කේන්ද්‍රය වෙනවා ඒ නියත ලක්ෂය. ඒ පළවෙනි එක. දෙවෙනි එකේදී අපි කතා කරන්නේ නියත ලක්ෂ දෙකකට සාපේක්ෂව. දැන් පළවෙනි එකේ නම් නියත ලක්ෂ එකකට සාපේක්ෂව. දෙකේදී නියත ලක්ෂ දෙකක්. මෙන්න මේ වගේ නියත ලක්ෂ දෙකක් තියෙනවා. ඒ දෙන්නට සමදුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පතය වෙන්නේ මොකද්ද දන්නවද? මෙන්න මේ විදිහට ඒ දෙන්න යා කරන රේඛාව තියෙන්නේ. ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. මොකද්ද ලම්බ සමච්ඡේදකය කියන්නේ ළමයි? ලම්බ සමච්ඡේදකය. ඒකේ වචන දෙකක් තියෙනවා. අපි මේ දෙකේ තේරුම් වෙන වෙනම. ලම්බ සමච්ඡේදකය කියන එකේ ලම්බ කියන එකේ තේරුම වෙන්නේ ලම්බකයි කියන එක. දන්නවා ලම්බක වෙන්නේ එකිනෙකට අංශක 90ක කෝණයකින් පාද දෙකක් හමු වෙන්නේ. එහෙනම් ඒක ලම්බක වෙන්නත් සමච්ඡේදනය කියන්නේ සමච්ඡේදකය කියන්නේ මොකක්ද? හරියටම සමාන කොටස් දෙකකට බෙදෙන්නත් ඕන කියන එකනේ. සමච්ඡේදනය සමානව ඡේදනය දෙකකට කැඩෙනවා. ඡේදනය කියන්නේ කැඩෙනවා කියන්නේ. සමච්ඡේදනය එහෙනම් මේකේ ලම්බ සමච්ඡේදකය කියන්නේ එකිනෙකට ලම්බ කත්ලා හරියටම දෙකට මැදින් කැඩෙන එක නේද?
එහෙනම් මේ පාදයේ ලම්බ සමච්ඡේද මේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියන්නේ ඒ රේඛාව අදින ඒ රේඛාවට ලම්බකත් තුන හරියටම දෙකටම ඇතුළත් කැඩෙන රේඛාව. තමයි. එතකොට නියත ලක්ෂ දෙකට සාපේක්ෂව සමදුරින් යන ලක්ෂයන්ගේ පතය වෙන්නේ මෙන්න මේ ලම්බ සමච්ඡේදකය. මේ ලම්බ සමච්ඡේදක අඳින විදිහ අපි ඉස්සරහට බලමු. අපි දන්නවනේ වෘතයක් අඳින්න නම් අපි කොහොමද දන්නවා කවකටුව දිරුත. මේ ලම්බ සමච්ඡේදක අඳින විදිහත් අපි කවකටුවත් එක්ක කොහොමද කියලා ඉගෙනගෙන තියෙනවා. ඒව ඉස්සරහදී මම කියා දෙන්නම්. ඊළඟට අපි බලමු එක් රේඛාවකට සාපේක්ෂව. දැන් අපි කතා කරා එක් නියත ලක්ෂයයි නියත ලක්ෂ දෙකයි. දැන් අපි යනවා ඊළඟට එක් රේඛාවකට සාපේක්ෂව. තුන්වෙනි එක වෙනවා එක් නියත රේඛාවක්. මෙන්න මේ වගේ මොකක් හරි රේඛාවකට සාපේක්ෂව සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය කියලා කියන්නේ මේ රේඛාවට සමාන්තරව ඊට උඩිනුත් යටිනුත් තියෙන රේඛා දෙක. හරිනේ අපි දන්නවා සමදුරින් කියන්නේ එතකොට මෙන්න මේ අතර පරතරය අපි අර ගන්න සමාන දුර වෙනවා. අපි දන්නවනේ ඒ රේඛාවට උඩිනුයි යටිනුයි සමාන්තර රේඛා දෙකක්ම තියෙන්න පුළුවන් නේ දෙක සමාන දුරින් තියෙන. දැන් මොකක් හරි රේඛාවක සමාන දුරින් තියෙන රේඛාවක් අඳින්න කිව්වොත් ඒ රේඛා දෙකක් අඳින්න පුළුවන්. අපිට උඩිනුත් ඒ සම දුර අරගෙන අඳින්න පුළුවන්. යටිනුත් සමාන දුර අරන් අඳින්න. අන්න ඒ වගේ එක් රේඛාවකට එක් රේඛාවකට සාපේක්ෂව නියත දුරින් පවතින ලක්ෂයන්ගේ පතය කියන්නේ ඒ රේඛාවට සමාන දුරින් තියෙන උඩිනුයි යටිනුයි තියෙන සමාන්තර රේඛා. ඒ වඳින විදිහත් අපි ඉස්සරහට බලමු. ඊළඟට 4. දැන් අපි කතා කරා එක් ලක්ෂයකට සාපේක්ෂව, දෙවෙනි එකෙන් ලක්ෂ දෙකකට සාපේක්ෂව, තුන්වෙනි එකෙන් එක් රේඛාවකට නම් හතරවෙනි එකෙන් මොකක්ද? රේඛා දෙකකට සාපේක්ෂව. ඒකෙදි ඡේදනය වෙන්නත් ඕන. හරි. කොහේ හරි ගිය සමාන්තර නැත්නම් අපි දන්නවනේ මේ වගේ රේඛා දෙක සමාන්තර වෙන්නේ නැත්නම් ඒ දෙන කොහේදී හරි ඡේදනය වෙන්නත් ඕන. එහෙනම් සමාන්තර නොවන රේඛා දෙකක් දෙකකට සාපේක්ෂව. අන්න ඒ වගේ මෙන්න මේ වගේ රේඛා දෙකක් සලකන්න. මේ වගේ රේඛා දෙකකට සමදුරින් යන ලක්ෂයන්ගේ පතය කියන්නේ මොකක්ද? මේ රේඛා දෙක මගින් හදන කෝණය ඉන්නේ. කෝණ දෙකක් හදන එක හරි. අපි මොකක් හරි කෝණයක් ගමුකෝ. මෙන්න මේ කෝණය ගමු. ඒ කෝණයේ කෝණ සමච්ඡේද. මෙන්න මේ කෝණ සමච්ඡේදකය කියන්නේ මොකක්ද? දැන් අපි ලම්බ සමච්ඡේදයක දාලා එකිනෙකට ලම්බත් වෙලා සමච්ඡේද. දැන් මේක කෝණ සමච්ඡේද. ඒකදී කෝණ සමච්ඡේද. නම් කෝණේ සමානම කොටස් දෙකකට බෙදෙනවා. නම් මේ කෝණ දෙක එකිනෙකට සමානයි. අන්න ඒ වගේ ඡේදනය වන රේඛා දෙක ලක්ෂයන්ගේ සමතුලිත ලක්ෂයන්ගේ පතය කියන්නේ ඒ රේඛා දෙක මගින් හදන කෝණේ කෝණ සමච්ඡේද. ඒවත් අඳින විදිහ අපි ඉස්සරහට බලමු. දැන් ළමයි ලියා ගන්න නෝට් එක. නිර්මාණ පාඩම කියලා මාතෘකාව දාගන්න 28 වෙනි පාඩම. මාතෘකාව දාගෙන ලියා ගන්න. නිර්මාණ පාඩමේදී අප බලමුම මූලික පත වර්ග 4ක් පිළිබඳව සලකනු ලැබේ. මූලික පත වර්ග 4ක් පිළිබඳව සලකනු ලැබේ. වීඩියෝ එක රෙකෝඩින් එකකින් හින්දා මම නෝට් එක වේගෙන් දෙනවා. ඔයාලා නවත්ත නෝට් එක ලියන්න. හොඳද ළමයි? ඊළඟට ලියා ගන්න. පතයක් යනු කිසියම් චලනය වන වස්තුවක හෝ ලක්ෂයක ගමන් මාර්ගයයි. අප මෙම පාඩමේදී සාකච්ඡා කරනු ලබන්නේ
මේ පාඩමේ සාකච්ඡා කරන්න බන්නේ. එක්තලයක චලනය වන ලක්ෂණයන්ගේ පත පිළිබඳව වේ. එක්තලයක චලනය වන ලක්ෂණයන්ගේ පත පිළිබඳව වේ. ඒක යටතේ දාගන්න පළවෙනි එක. point wise දාගන්න. ඔයාලට ඕනම් ඩොට් හරි 1 2 3 4 කියලා හරි පොඩක් කැපිලා පේන විදිහට දාගන්න. හරිද? පළවෙනි එක වෙනවා අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතය වෘත්තයක් වේ. අචල ලක්ෂයකට නියත දුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය වෘත්තයක් වේ. එම වෘත්තයේ ඒකටම ලියා ගන්න එම වෘත්තයේ කේන්ද්‍රය එම අචල ලක්ෂය වන අතර එහි අරය පවතින නියත දුර වේ. ඒකෙදි ඕනනම් අයිනෙන් මේ විදිහට රවුමක් ඇඳලා ලියා ගන්න. මෙන්න මේ වගේ ඕ දාලා මේ වගේ කඩිලක් ඇඳලා පෙන්නන්න. රවුමක් පෙන්නන්න ඔය. ඊපස්සේ දෙවෙනි එක දාගන්න දෙවෙනි පොයින්ට් එක. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය යනු. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය යනු. එම අචල ලක්ෂ දෙක යා කිරීමෙන් සෑදෙන රේඛාවේ ලම්බ සමච්ඡේදකය වේ. එකෙක් දාගන්න මේ විදිහට ලක්ෂ දෙකක් මාක් කරලා AB කියලා ඒ දෙන්න යා කරලා රේඛාවක් ඇඳලා එයාගේ ලම්බ සමච්ඡේදකය අඳ ගන්න. ඉතින් මේක පෙන්නන්නේ ඉකිනෙකට ලම්බ කත් වෙනවා සමච්ඡේදනයක් වෙනවා කියලා. තුන්වෙනි එක දාගන්න සරල රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය යනු. සරල රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය යනු. සරල රේඛාවට ඉහළින් හා පහළින් නියත දුරින් වූ සමාන්තර රේඛා යුගලය වේ. ඒකෙත් ඔයාලා අඳගන්න මේ විදිහට රේඛාවක් ඇඳලා AB කියලා ඒකට දා ගන්න මෙහෙම සමාන්තරත් වෙනවා මේ නියත දුර තියෙනවා. h කියලා ගමුකෝ අපි නියත දුර. අන්න ඒ විදිහට දාගන්න. මේ ඔක්කොම සමාන්තර වෙනවා. හරිද? ඊළඟට දාගන්න හතරවෙනි එක. ඡේදනය වන සරල රේඛා දෙකකට සමතුලින්. අපි දන්නවා ඡේදනය වෙන්න නම් ඒ දෙන්න අනිවාර්යෙන් සමාන්තර නැහැ. පොඩ්ඩක් හරි සමාන්තර වෙන්නේ නැත්නම් පොඩි හරි ඇන්ගල් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඡේදනය වෙනවා. ඡේදනය වන සරල රේඛා දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයන්ගේ පතය යනු. සමතුලින් චලනය වන ලක්ෂයන්ගේ පතය යනු. එම රේඛා ඛණ්ඩ දෙක මගින් සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකය වේ.
සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකය වේ. සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකය වේ. එකක් ඇඳලා පෙන්නන්නකො. කොහොමද? මේ වගේ ඡේදනයේ වන රේඛා දෙකක් දාලා මෙන්න මේ වගේ කෝණයක් ඇඳලා පෙන්නන්න උනම් වෙන පැනකින්. එයාගේ පතේ වෙන්නේ මෙන්න මේ කෝණ සමච්ඡේදය. මම ඉතලයක් දාලා දෙන්නම් කෝණ සමච්ඡේදකය කියලා දාන්න. එම ඕනෙත් නැහැ මෙතන පෙන්නනවානේ කෝණේ සමාන දෙන්නේ. මේක අපි දන්නවා කෝණ සමච්ඡේදකය. ඊට පස්සේ අපි බලමු මේ එක එක දේවල් අඳින්නේ කොහොමද කියලා හරියටම ජ්‍යාමිතිකව. ඉස්සෙල්ලම එකේ වෘත්තය අඳින්න කිව්වනේ. වෘත්තය අඳින විදිය වල දාන්න. ඒක ඉතින් අවුලක් නැහැ. ඒ නියත දුර අරය වෙන විදියට කව කටුවට අරගෙන ඒ කේන්ද්‍රය වෙන විදියට නියත ලක්ෂ්‍ය අරගෙන අපිට අවමත් ඒක ප්‍රශ්නයක්. අපි දෙවෙනි එකේ නම් බලමු. ලම්බ සමච්ඡේදකය එහෙම කොහොමද අඳින්නේ කියලා. අපිට කියාවේ 5 සෙන්ටිමීටර් වගේ වෙන විදියට රේඛා ඛණ්ඩයක් ඇඳලා එයාගේ ලම්බ සමච්ඡේදය. ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳින්න කියලා කියනවා. කොහොමද අඳින්නේ? අපි ඉස්සෙල්ලම රේඛා ඛණ්ඩයක් ඇඳලා. අපි රේඛා ඛණ්ඩයක් අඳින්න ඉස්සෙල්ලම ඉගෙන ගන්න 7 වසරේදී නෑ 6 වසරේදීනේ. කොහොමද අඳින්නේ? ඉස්සෙල්ලම මෙහෙම ඉරක් අඳි ගන්නවා. ඊට සෙන්ටිමීටර 5 නම් රේඛා ඛණ්ඩයේ දිග අපි කෝදුවෙන් සෙන්ටිමීටර් 5ක් අරගෙන කවකටුවට පරතරයේදී අරගෙන දෙපැත්තේ එක පැත්තකින් මෙහෙම ඉස්සෙල්ලි කරලා ගහගෙන මෙහෙම එක පැත්තකින් මාක් කරගන්නවා. ඊට පස්සේ ඒක හරියටම තහවුරු කරගන්න ආයිමත් මේ පැත්තෙන් කවකටුවේ තුඩ තියලා මේ පැත්තෙන් දාන්න. ඒ දෙන්නම අර එක උඩ ගියා නම් මෙතන එන රේඛාව හරියට. ඊට නම් මේක සෙන්ටිමීටර් 5. ඒ රේඛා ඛණ්ඩයක් අපිට දැන් ඒක අදන්නේ. අපි බලන්න ඕන ලම්බ සමච්ඡේදක අඳින්නේ තියෙනවා. ලම්බ සමච්ඡේදක අඳින්න නම් ළමයි මේ රේඛා ඛණ්ඩයේ තියෙන අපි ඒක මාක් කරගමුකෝ AB කියලා. ඒ රේඛා ඛණ්ඩයට වඩා අඩු වෙන විදිහට. හැබැයි භාගයකට වඩා වැඩි වෙන. මොකද්ද? ඒ රේඛා ඛණ්ඩයේ දිගට වඩා අඩු වෙලා භාගයකට වඩා වැඩි වෙන. අපි ගන්නවා පරතරයක් කවකටුවේ තුල. මෙන්න මෙතන කවකටුවේ තුල තියලා පරතරය අපි මෙන්න මේ හරියට වගේ නිකන් ගන්නවා. භාගයකට වඩා වැඩි හැබැයි රේඛා ඛණ්ඩයේ දිගට වඩා. එහෙම අරගෙන අපි මේ උඩිනුයි යටිනුයි චාප කොටස් දෙකක් අඳිනවා. කොහොමද? මෙන්න මේ වගේ චාප කොටස් දෙකක් ඇඳලා. හරි. කොහොමද? අර භාගයකට වඩා දිග වැඩි වෙන විදිහට පරතරය අරගෙන අපි චාප කොටස් දෙකක් උඩිනුයි යටිනුයි අඳිනවා. ඒ පරතරයම තියාගෙන වෙනස් කරන්නේ නැතුව ඒ පරතරයම තියාගෙන අපි මේ පැත්තෙත් කවකටුවේ තුල තියලා අර විදියටම උඩිනුයි යටිනුයි චාප කොටස් දෙකක් ඇඳ ගන්නවා. මේ දෙන්නේ කැපිලා යනවා. චාප කොටස් අඳිනකොම මේ ලොකුම අර්ධ රවුමක් වගේ අඳින්න ඕනේ නැහැ. මේ හරියටම මැද හරියෙන් යන විදිහ පොඩි කැලි දෙකක් ඇඳලා හරි. ඒ දෙක කැපෙන විදිහට ඊට පස්සේ ඊළඟ එක. දැන් අන්නේ ඡේදන ලක්ෂ තියෙන්නේ. මේ උඩ රේඛා චාප ඛණ්ඩ දෙක කැඩෙන එකයි මේ චාප කොටස් දෙක කැපෙන තැනේ ඡේදන ලක්ෂ දෙක තියෙන්නේ. අන්න ඒ ඡේදන ලක්ෂ දෙක යා කරාම අපිට ලම්බ සමච්ඡේදක එනවා. අපිට ඕන නම් හරියට මෙතන කෝණය මැන ගන්න පුළුවන් කෝණ මානෙ තියලා අංශ කන්නුයි. එතකොට හරිය දෙක නම්. ඊට පස්සේ මේ දෙන්නගේ දිග මැන ගන්න පුළුවන් 2.5යි 5යි 2.5යි 2.5යි. එන සමච්ඡේදනේ. අන්නේ විදිය තමයි අපි ළමයි ලම්බ සමච්ඡේදක කියන්නේ. ලියා ගන්න නෝට් එක. අපි ඊළඟට නෝට් එක ලියා ගන්න. අප ඊළඟට ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන ආකාරය සලකා බලමු. අපි ඊළඟට ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන ආකාරය සලකා බලමු. පියවර අංක 1. පියවර අංක 1.
AB නම් A හා B නම් ලක්ෂ දෙකක් නම් කර A හා B නම් ලක්ෂ දෙකක් නම් කර A හා B නම් ලක්ෂ දෙකක් නම් කර ඒවා යා කිරීමෙන් අදාළ රේඛා ඛණ්ඩය ඇඳ ගන්න. අදාළ රේඛා ඛණ්ඩය ඇඳ ගන්න. AB නම් ලක්ෂ දෙකක් නම් කර ඒවා යා කිරීමෙන් අදාළ රේඛා ඛණ්ඩය ඇඳ ගන්න. පියවර අංක 2 එම රේඛා ඛණ්ඩයේ දිගට අඩු භාගයකට වඩා දිගින් වැඩි වන ලෙස මේක අඩු වෙන්නම ඕනේ නැහැ. දිග වැඩි වුණත් ප්‍රශ්න නැහැ. ඒකත් මේ උඩ හරියෙන් කැපෙනවා. භාගයකට වඩා වැඩි වන ලෙස හැබැයි වරෙන් භාගයකට වඩා නම් වැඩි වෙනවා. ඒක සැලකිලිමත් වෙන්න. රේඛා ඛණ්ඩයේ දිගින් භාගයකට වඩා වැඩි වන ලෙස කවකටු තුඩ හා පැන්සල අතර පරතරය තබාගෙන එක් කෙළවරක තබා රේඛාවට ඉහළින් හා පහළින් චාප කොටස් දෙකක් ඇඳ ගන්න. රේඛාවට ඉහළින් හා පහළින් චාප කොටස් දෙකක් ඇඳ ගන්න. පියවර අංක 3 ඉන්පසු කලින් එම ලබාගත් පරතරයම වෙනස් නොකොට අනිත් කෙළවරේ තබාද එලෙසම ඉහළින් හා පහළින් පෙර චාප කොටස් කැපී යන ආකාරයට තවත් චාප කොටස් දෙකක් ඇඳ ගන්න. ඊට පස්සේ පියවර අංක 4 එම චාප කොටස් කැපි ඡේදන ලක්ෂ දෙක යා කිරීමෙන් එම චාප කොටස් කැපි ඡේදන ලක්ෂ යා කිරීමෙන් අපිට ලම්බ සමච්ඡේදකය ඇඳගත හැකිය. ඊළඟට බලමු ළමයි. හරි අපි දැන් ලම්බ සමච්ඡේදක ඉගෙන ගත්තනේ. අඳින විදිහ. ඊළඟට අපි බලන්න ඕන අරකේ තුන්වෙනි පොයින්ට් එක තිබ්බේ සරල රේඛාවකට සමදුරින් යන ලක්ෂ්‍යාංගය පතේනේ. ඒක උනේ ඉහළින් පහළින් වර තිබුණු ඒ නියත දුරින් තිබුණු රේඛා ටිකනේ. අපි කොහොමද බලමු ඒක අඳින්නේ? ඉස්සෙල්ලම ළමයි අපි ඒ අදාළ සරල රේඛාව දැන් අපිට දෙනවනේ මෙයාට සමදුරින් යන ලක්ෂ්‍යාංගය පතේනේ අඳ ගන්නවා. අපි ඉස්සෙල්ලම මෙයාට සමාන්තර රේඛා දෙකක් ගන්න ඕනේ. ඒ සමදුරින් තියෙන. ඊට කලින් ළමයි අපි මේ රේඛාවේ තැන් දෙකකට ලම්බක දෙකක් ගන්නවා. කොහොමද අපි මොකක් හරි රේඛාවකට තැන් දෙකකදී ලම්බක දෙකක් ගන්න? අපි බලමු මේ රේඛාව මෙන්න මේ ලක්ෂයේදී අපිට ලම්බක දෙකක් හදගන්න. අපි කරන්නේ කොහොමද? කවකටුව ගන්නවා මොකක් හරි පරතරයක්. අපිට කැමති පරතරයක්. පොඩි පරතරයක් ගන්න ඉතින් මේ මහා දිග සෙන්ටිමීටර් 10 15 දිග පරතර ගන්න. සෙන්ටිමීටරයක් දෙයක් වගේ වෙන විදියට. මෙන්න
මැද අපිට උවමනා ලක්ෂයේ කවකටුවේ තුඩ තියලා ඒ පරතරය වෙනස් කරන්නේ නැතුව දෙපැත්තෙම සමාන ඡාප කොටස් දෙකක් ගහගන්න. හරි. ඒ ඡාප කොටස් දෙක ගහගෙන ඊට පස්සේ ළමයි මේ ඡාප කොටසේ දැන් පොඩ්ඩක් දිග වැඩි කරගන්නවා. මේ මැදට වඩා පොඩ්ඩක් වැඩි වෙන විදිහට දිග වැඩි කරගෙන පරතරය පොඩ්ඩක් වැඩි කරන් ආයිමත් කවකටුවේ තුඩ මෙතන තියලා අපි අර කලින් වගේම උඩින් නොයි යටිනුයි ගහනවා. ඊට පස්සේ ඒ පරතරයම වෙනස් කරන්නේ නැතිව මේ පැත්තේ කවකටුවේ තුඩ තියලා උඩින් යටිනුයි අපි අන්න ඒ විදිහට ළමයි හරියට ඇඳම මෙන්න මේ ලක්ෂයේදී අපිට යන ලම්බකය තමයි මේ ලක්ෂය හරහා යන මෙතෙන්දි මේ ඡේදන ලක්ෂය හරහා යන්න ඕන. මම හරියට ඇඳේ නැති හින්දා පොඩ්ඩක් එහා මෙහාලා තියෙනවා. හරියට මැදලා මේ ඡේදන ලක්ෂ දෙක යා කරාම මේ ලක්ෂයේදීම අදාළ ලම්බකය තමයි අපි. ඒ විදිහට අපි ලම්බක දෙකක් ඇඳ ගන්න ඕන. අපි ඊට පස්සේ මේ රේඛාවෙන් මෙන්න මේ හරියෙන් වගේ අපි දැන් මේ ලක්ෂයේදීත් අපි අදාළ ලම්බක ඇඳින්න ඉස්සෙල්ලම කරනවා පොඩි දුරක් අපිට කැමති දුරක් ඇඳගෙන ඒ සමානව දෙපැත්තෙන් මේ වෘත්ත ඡාප දෙකක් ඇඳ ගන්න ඡාප කොටස්. ඊට පස්සේ මේ ඡාප කොටසයි අදාළ ලක්ෂයේ දුරට වඩා වැඩි වෙන විදිහට පොඩ්ඩක් පරතරය වැඩි කරගෙන මේ කොනේ තියලා කිරිකැලි දෙකක් ගන්න ඡාප කොටස් දෙකක්. ඊ විදිහටම ඒ පරතරයෙන් අපි අරගෙන අර පැත්තෙන් තියලත් අපි අඳ ගන්නවා. හරි. අන්න ඒ විදිහට ඒ ඡාප කොටස් දෙක කැපුණු ලක්ෂ දෙක යා කරාම අපිට එනවා එතෙන්ට අදාළ ලම්බ. දැන් අපි ලම්බක දෙකක් ඇඳගෙන ඉවරයි. හරිද? මෙන්න මේ වගේ ලම්බක දෙක ගන්න. දැන් අපිට දෙනවනේ මේ රේඛාවට නියත දුරක් මොකක් කියලා සෙන්ටිමීටර් 2කින් යන ලක්ෂයන්ගෙන් පත් වෙනවා. අන්න ඒ වගේ දෙන නියත දුර අපි ගන්නවා කවකටුවට. සෙන්ටිමීටර් දෙක නම් කවකටුව සෙන්ටිමීටර් දෙකක් අරගන්න පත්. අන්න ඒ විදිහට අරගෙන ළමයි මෙන්න මෙතන තුඩ තියලා අපි සෙන්ටිමීටර් දෙක මෙන්න මේකේ මාක් කරගන්නවා. අර අඳපු ලම්බකේ. උඩින් යටිනුයි දෙකේ. මෙන්න මේ ඡාප කොටස් දෙකක් දාලා. එතකොට මෙතනත් ඒ විදිහටම ඒ සෙන්ටිමීටර් දෙකම මෙන්න මේ විදිහට ඡාප කොටස් දෙකක් දාලා අපි නම් කරනවා. සෙන්ටිමීටර් දෙක. හරිද? ඊට පස්සේ ළමයි අන්න ඒ ඡේදන ලක්ෂය ආකාරම අපිට එනවා මීට අදාළ සමාන්තර රේඛා දෙක. සමාන්තර රේඛා දෙක අදාළ දුරින් තියෙනවා. හරිද? බලන්න. ඒ සරල රේඛාවට සමාන්තරත් වෙනවා. ඊ අදාළ නියත දුරුනුත් තියෙනවා. අපි මොකද්ද මුලින්ම කරේ? ඉස්සෙල්ලා කැන් දෙකකදී අදාළ ලම්බක දෙකක් හදාගන්න. ලම්බක දෙකක් හදන විදිය මම කියා දුන්නානේ දැන් දෙකක්. ලම්බක දෙක හදාගෙන ඊට පස්සේ ලම්බක දෙකේම අපි උඩිනුයි යටිනුයි මාක් කර ගන්නවා අදාළ අපිට වමනා වෙන නියත දුර. සෙන්ටිමීටර් දෙක. ඒ නියත දුර මාක් කරගෙන අන්න ඒ ඡේදන ලක්ෂය යා කරාම වෙනවා මීට අදාළ සමාන්තර රේඛා. අන්න එතකොට අපිට ඒ රේඛාවට සමාන්තරත් තුන ඒ නියත තුරින් තියෙන රේඛා දෙක ලබා ගන්න පුළුවන්. ඒක අපි නෝට් එකකට දාගමු. ඊළඟට අර අතන දෙවෙනි පොයින්ට් එකනේ. දෙවෙනි පොයින්ට් එක දාගන්න. දැන් අපි ඉස්සෙල්ලා පොයින්ට් එක උනේ ලම්බ සමච්ඡේදක අඳින විදියනේ. ඊළඟට දෙවෙනි පොයින්ට් එක දාගන්න. රේඛාවකට නියත දුරින් පවතින සමාන්තර රේඛා දෙකක් අඳින ආකාරය සලකා බලමු. සමාන්තර රේඛා දෙකක් අඳින ආකාරය සලකා බලමු. පියවර අංක 1. මෙහිදී අප පළමුව
එම රේඛාව මත පවතින ලක්ෂ දෙකකදී ලම්බක දෙකක් සෑදිය යුතුය. ලක්ෂ දෙකකදී ලම්බක දෙකක් සෑදිය යුතුය. යම් ලක්ෂයකදී ලම්බක සෑදීමට පහත පියවර අනුගමනය කරන්න. සෑදීමට පහත පියවර අනුගමනය කරන්න. ඒක මෙන්න මේ විදිහට ලියන්න. දැන් අපි ඉස්සෙල්ලම මෙහෙම ලියලා පියවරාංක 1 කියලා ලිව්වනේ. 1 කියලා මේ විදිහට තව ලියාගෙන. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් ඉස්සර මේ කෙලින්ම නෙවෙයි ඒක කෙලින්ම ඊට පොඩ්ඩක් ඉස්සරහට වෙලා රෝම ඉලක්කංක දාන්න. මෙතෙන්දී එකංග ඉලක්කම දැම්ම. දැන් මෙතන 1යි කියලා. අන්න ඒ යටතේ ඊට පස්සේ ඒක ගෙලින් මේ දෙවෙනි පියවරේ. එහෙම දාගන්නකො. ඒකේ පළවෙනි පියවර වෙන්නේ. දැන් අපි කියන්නේ මේ එක ලක්ෂයකදී කොහොමද ඒ අදාළ ලක්ෂයට අදාළ ලම්බකය ගහන්නේ. කව කටුවට යම් කෙටි දුරක් ගෙන අදාළ ලක්ෂයේ දෙපසින් චාප කොටස් දෙකක් ලකුණු කරගන්න. ඒකේ පියවරංක 2. ලම්බකය හතරකේ පියවරංක 2. ඉන්පසු කවකටුවේ පරතරය මදක් වැඩි කොට ඉහළින් හා පහළින් මදක් වැඩි කොට එක් කෙළවරක තබා මදක් වැඩි කොට දෙකෙළවරෙහි තබා එකිනෙක කැපී යන ලෙස ඉහළින් හා පහළින් චාප කොටස් 4ක් නිර්මාණය කරගන්න. දෙකෙළවරේම තියලා ඉහළින් හා පහළින්. එතකොට චාප කොටස් 4ක් කැපිලා යන විදිහට. අර කලින් අද වීඩියෝනේ ඒකයි මම එකපාරේ දුන්නේ නැත්නම් නෝට් එක වැඩි වෙනවනේ. චාප කොටස් 4ක් නිර්මාණය කරගන්න. ඒවායේ ඡේදන ලක්ෂයා කිරීමෙන් අපිට එම ලක්ෂයේදී ලම්බකය ඇඳගත හැකිය. එම ලක්ෂයට අදාළ ලම්බකය ඇඳගත හැකිය. ඡේදන ලක්ෂයා කිරීමෙන් එම ලක්ෂයට අදාළ ලම්බකය ඇඳගත හැකිය. එතකොට ඒ ලම්බකය ඇඳ ගන්න පියවර ටික ඉවරයි. දැන් අපි මෙතන ලොකු පියවර අංක 2. ඒ විදිහට පියවර අංක 2 දාගන්න. එලෙස එම රේඛා මත ස්ථාන දෙකකදී ලම්බක ඇඳ ගන්න. ඒකේ පියවර අංක 3 රේඛාවේ සිට පැවතිය යුතු දුර. රේඛාවින් අර පවතින දුර තියෙන්නේ. රේඛාවේ සිට පැවතිය යුතු දුර කවකටු පරතරය ලෙසගෙන අදාළ ලක්ෂ දෙකේ සිට ලම්බක මත ලකුණු කරන්න. උඩින් මේ පාර.
උඩින් ලම්බක මත ඉහළින් හා පහළින් ලකුණු කරන්න කියලා. ලම්බක මත ඉහළින් හා පහළින් ලකුණු කරන්න. මම නෝට් එකේ වෙලෙස හදලා දෙන්නේ. මුකුත් බලාගෙන නෝට් දෙන්නේ නැහැ. ඒකද වචනයක් දෙයක් එහාම එහා වෙන්න පුළුවන් නේද ළමයි? ඉහළින් හා පහළින් ලකුණු කරන්න. ඉන්පසු පියවර අංක 4 ඉන්පසු ඒවා එකිනෙක යා කිරීමෙන් අදාළ සමාන්තර රේඛා දෙක අපිට නිර්මාණය කරගත හැකිය. ඉන්පසු ඒවා යා කිරීමෙන් අදාළ සමාන්තර රේඛා දෙක අපිට නිර්මාණය කරගත හැකිය. හරි ළමයි. දැන් අපි බලන්න යමු තුන්වෙනි එක විදියට කොහොමද කෝණ සමච්ඡේදයක් වෙනගන්නේ. ඇයි අර පද වර්ග 4 අන්තිම එක උනේ ඡේදනය වන රේඛා දෙක කෝණ සමච්ඡේද කියන්නේ. දැන් අපි බලමු තුන්වෙනි එක විදියට කෝණ සමච්ඡේදයක් අඳින්නේ කොහොමද. කෝණ සමච්ඡේදකය. ඒකෙදි ළමයි මේ වගේ රේඛා දෙකක් දීලා අපිට අදාළ කෝණයක් දෙන්න. කෝණයක් දෙන්නේ නැහැ නේ අපි ඉස්සෙල්ල කෝණෙත් අඳගන්න. කොහොමද කෝණය අඳගන්නේ? අපි ඉස්සෙල්ලම කව කටුවෙන් කෙටි පරතරයක් ගන්න. පරතරයක් අරගෙන මෙන්න මේ රේඛා දෙක කැපිලා යන විදිහට මේ වගේ ඡාප කොටසක් අඳගන්න. පොඩි ඡාප කොටසක්. හරිද? මේ වගේ කෙටි පරතරයක් ගෙන ඡාප කොටසක් අඳගන්න. හරි. ඊට පස්සේ නම් හරි. මේ දැන් තියෙන පරතරේ තියෙන්නේ අපි කව කටුවේ තුඩ මෙන්න මෙතන තියාගන්න. කව කටුවේ තුඩ මෙතන තියාගෙන මේ පරතරේ තියෙන මේ ඡාප කොටසේ දිග වක්‍ර රේඛා ඒ දිගට වඩා අඩු වෙන විදිහට. ඒ දිගට වඩා අඩු වෙන්න ඕන. හැබැයි මැදකට වඩා සාමාන්‍ය පොඩ්ඩක් වැඩි වෙන විදිහට වගේ අර ඉස්සෙල්ල ගත්තා වගේම පොඩි පරතරයක් අරගෙන මෙන්න මේ කෙළවරේ තියෙන මේ ක්‍රියාවක් යන ගන්න මෙන්න මෙතන. මෙතනින් තියුවා මෙහෙම එහෙම. ඊ විදිහටම මෙන්න මෙතනත් කව කටුවේ තුඩ තියලා තව ඉර ඡාප කොටසක් යන ගන්නවා අපි මෙයා කැපෙන්නේ. අන්න ඒ වගේ ළමයි මේ ඡාප කොටස් දෙක වගේම කැපුණු ලක්ෂය තියෙන්නේ. මෙන්න මේ ලක්ෂය. අන්න ඒ ලක්ෂය යා කරාම අපිට අදාළ කෝණයට අදාළව කෝණ සමච්ඡේදක යනගන්න. හරියටම කෝණමාන තියලා මැනලා කෝණමාන තියලා අපි මෙන්න මේ කෝණ දෙකගේ මැන්නොතින් හරියටම සමාන වෙන්න ඕන. සමාන වෙලා මේ ලොකු කෝණය හරියටම දෙකට මැදින් බෙදලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි ළමයි කෝණ සමච්ඡේදක යනගන්නේ. කොහොමද? ඉස්සෙල්ලම පොඩි ඡාප කොටසක් පොඩි පරතරයක් අරගෙන අපි ඡාප කොටසක් ඇඳ ගන්නවා ඒ රේඛා දෙක ගැන. හරි. ඊට පස්සේ කව කටුවේ තුඩ අපි එක කෙළවරක තියලා අදාළ ගැළපෙන විදිහට පරතරයක් අරගෙන කව කටුවේ තුඩද ඒ කෙළවරවල් දෙකේම තියලා ඡාප කොටස් දෙකක් ගහනවා. ඒ දෙක එකිනෙකට කැපෙනවා. හරිද? ඊට පස්සේ ඡේදන ලක්ෂයයි මෙන්න මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය තියෙන්නේ. මේ ඡාප කොටස් දෙකේ ඡේදන ලක්ෂය සහ රේඛා දෙකේ ඡේදන ලක්ෂය යා කරාම අපිට එනවා කෝණ සමච්ඡේදකය. හරි ළමයි. ඒකත් දාගන්න නෝට් එකකට. තුන්වෙනි එකනේ. ඊළඟට අපි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන ආකාරය සලකා බලමු. ඉන්පසු අපි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන ආකාරය සලකා බලමු. ඉන්පසු අපි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන ආකාරය සලකා බලමු. පියවර අංක 1. පියවර අංක 1. කව කටුවට කෙටි පරතරයක් ගෙන. කව කටුවට කෙටි පරතරයක් ගෙන. කව කටුවට කෙටි පරතරයක් ගෙන
අදාළ රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන අදාළ රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණය නිරූපණය වනසේ කෝණය නිරූපණය වනසේ චාප කොටසක් ඇඳ ගන්න. මෙන්න මේ චාප කොටසක් ඇඳ ගන්න. පියවර අංක 2. ළමයි නෝට් එක නවත්ත ලියා ගන්න. මට අර වීඩියෝ එක ගොඩක් දික් කරන්න බෑ. YouTube වගේ දාද්දි ගොඩක් ස්පේස් එකක් ඕනනේ. ඒකින්ද ඔයාලා මේ නෝට් එක මේක නවත්ත ලියන්න. මම මේකින් කියනවා ඔයාලා නවත්ත ලියන්න. හරි. ඊට පස්සේ කවකටුවේ දිග කවකටුවේ පරතරය ගැළපෙන පරිදි සකස් කොට. ඉදිරිය මතක තියාගන්න මේක හදා ගන්න විදිය. කවකටුවේ පරතරය ගැළපෙන පරිදි සකස් කොට එම චාප කොටසේ ඉහළින් හා පහළින් අර ගෑවුණු තැන් දෙකින් ඉහළින් හා පහළින් තබා එකිනෙක කැපී යන ලෙස චාප කොටස් දෙකක් ඉදිරියෙන් ඇඳ ගන්න. මේකද කියද්දි ඔයාලා ගොළුවට යන්න ඕන මොකද්ද කරේ? ඒක මතක තියෙන්න ඕන හරි. ඉදිරියෙන් ඇඳ ගන්න. පියවර අංක ඊළඟ පියවර ලියා ගන්න. අදාළ චාප කොටස් දෙකේ ඡේදන ලක්ෂ්‍ය හා අදාළ චාප කොටස් දෙකේ ඡේදන ලක්ෂ්‍ය හා රේඛා ඛණ්ඩ දෙක ඡේදන ලක්ෂ්‍ය රේඛා ඛණ්ඩ දෙකෙහි ඡේදන ලක්ෂ්‍ය යා කිරීමෙන් අපට කෝණ සමච්ඡේදකය නිර්මාණය කරගත හැකිය. හරි ළමයි. ඔන්න ඔය විදිහට තමයි මූලික පද වර්ග 4 අපි ඉගෙන ගන්න. ඊට පස්සේ මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණ නිර්මාණය කිරීම. එතකොට ඒ ත්‍රිකෝණ නිර්මාණය කරන ක්‍රම ගොඩක් ඉගෙන ගන්නවා. එකිනෙක කෝණ වෙනස් කරලා ඊට පස්සේ එක් පාදයක විතරක් අපි දිග දුන්නම අනිත් පාද දෙක කොහොමද හොයන්නේ? අන්න ඒ වගේ ත්‍රිකෝණ නිර්මාණය කරන ක්‍රම ගොඩක්. අපි ඒ ටික ඊළඟ සතියේ පන්තියේදී සාකච්ඡා කරමු. ඔයාලා පන්තියට සම්බන්ධ වෙන්න නම් මෙන්න මේ අංකයට WhatsApp message එකක් එවන්න. ඔයාගේ නම, පාසල, ශ්‍රේණිය කියන තුන දාන්න. ඒට අමතරව ඔයාලා අදාළ මාස පේමන්ට් එක කරාට පස්සේ ඔයාලගේ ගෙදරටම මම ටියුට් එක එවනවා නොමිලේද. ඒ ටියුට් එකේ ගොඩක් ගණන් තියෙනවා අදාළ පසුගිය වාර විභාග ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ වල දෙන ටර්ම් ටෙස්ට්. කොළඹ වල නම් කොළඹ ප්‍රධාන පාසල් වල ටර්ම් ටෙස්ට් ප්‍රශ්න, ඒ වගේම පළාත් පේපර්ස් වල තිබිච්ච හොඳ ප්‍රශ්න. ඒ විතරක් නෙමෙයි O level exam එකට දැනට ආපු ප්‍රශ්න තියෙනවා. අන්නේ ප්‍රශ්නවල එකතුවක් මගේ ටියුට් එකේ තියෙනවා. දැන් මේ පාඩමට අදාළ ටියුට් එක ගත්තොත් ඒකේ මුළු ප්‍රශ්න තියෙනවා ළමයි පළාත් ඒ කියන්නේ පාසල් ස්කූල් ටර්ම් ටෙස්ට් වල ආපු ප්‍රශ්න ඔක්කොම තියෙනවා 45ක්. කෙලින්ම එසේ ප්‍රශ්න. නිර්මාණ පාඩමෙන් එසේ ප්‍රශ්නනේ ගොඩක්. එසේ ප්‍රශ්න 45ක්. ඊට අමතරව ටියුට් එකේ ළඟ O level ප්‍රශ්න
17ක් තියෙනවා නිර්මාණ පාඨික. මේ පාඩමට අදාළ. අන්නේ ප්‍රශ්න ඔක්කොම මම ඔයාලට ඉස්සරහට සාකච්ඡා කරනවා. එහෙනම් අපි ඊළඟ දාසේ හම්බෙමු ළමයි. ඔයාලා කාටත් බුදු සරණයි. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලා ජොයින් වෙන්න කැමතියි.